බොක්සස් ගොඩක් වෙල්කම් ටු සෝමපාල ස්ට්‍රීම්ස් කියලා ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ අමුතු අන්බොක්සිං වීඩියෝ එකක්. ඇයි මේ අමුතු සීන් එක? මං කියන්නේ. මාව කන්ටැක්ට් කරගත්තා නුවර තියෙන කම්පියුටර් ඒජ් කියන ෂොප් එකකින්. මේ ෂොප් එක අවුරුදු 35ක් විතර පරණයි. මන් දන්න තරමින් ලංකාවේ තියෙන පරණම කම්පියුටර් ෂොප් එක. එක දිගටම කන්ටිනියු වෙන ලංකාවේ තියෙන පරණම කම්පියුටර් ෂොප් එක. ඉතින් මෙයාලා කෝල් එකේ කතාවට තමයි මට හිත ගියසා පුදුම වුණා. එයාලා මට එවල තිබ්බා මෙන්න මේ ප්‍රොඩක්ට් එක. හරිද? එයාලා මේක එවලා මට කිව්වේ සෝමේ ඔයාලව රිවිව් කරන්නම අවශ්‍ය නැහැ. රිවිව් කරත් නැතත් එයා එක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒත් එයාලට හරියටම ඕනේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක අත්දැකීමයි. ඒ කියන්නේ මේක ගැන අදහසයි. මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් තුනක් කියලා දිනවා මට බොක්සස් තුනක්. මේ බොක්සස් තුන ගැන මේ අදහස මොකක්ද කියලා කියන්න. ඒ කියන්නේ ඒවා මාස ගාණක් කො යූස් කරලා මේක ගැන අදහසක් දෙන්න කියලා. ඒකට මම පොඩ්ඩක් පුදුම වුණා. මොකද මට කතා කරන ගොඩක් කට්ටිය කියන්නේ මට අන්බොක්සිං වීඩියෝ එකක් කරලා දෙන්න. මේක මේමයි මම මේ ගාණක් යෝජනා කරන්න. අනිවාර්යෙන් ඒ කියන්නේ මේක අයිටම් මේක හොඳ විතරක් කියන්න ඕනේ. ඕක තමයි මට එන කෝල්ස් ගොඩක් එන්නේ. ඉතින් මම ඒක ගොඩක් රිජෙක්ට් කරනවා. ඉතින් මේක මම බාරගත්තා හේතුව එයාලා කතා කරපු විදියට. මොකද එයාලා කියන්නේ මේක යූස් කරලා ඔයාගේ අදහස කියන්න කියලා. ඉතින් මම හිතාගත්තා හරි මම මේ වැඩේ පොඩ්ඩක් බාර ගන්න අමුතු වැඩක් නිසා කියලා යූස් කරලා බලලා අපි අදහසක් දෙන්න. මම ඔයාලට අද නිකන් මම මේ යූස් අන්බොක්ස් කරන්න කලින් ඔයාලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු. මෙතන තියෙනවා මවුනෝ බ්‍රෑන්ඩ් එකෙන් ආපු මයික් එකක්. මේකේ මයික් එකේ ඉත දාලා තියෙන්නේ නම් ස්ටෑන්ඩ් එකම එන කතාවක්. හරිද? අපි මේක අන්බොක්ස් කරලා බලමු. හරි ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා මේකේ. හරිද? අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක නම් පට්ට. ඒ කියන්නේ හිත ඇදෙනවා මචං මේක තියෙන විදිහට නම්. හරිද? ප්‍රොඩක්ට් එක ඉතින් මෙහෙමයි. මේක කොච්චර ක්වොලිටියට තිබ්බ ප්‍රොඩක්ට් එක ඉතින් අපිට බලන්න බෑ. අපි බලමු මේක මාස 2ක් 3ක් යූස් කරලා මේ ප්‍රොඩක්ට් එක ක්වොලිටියට නැද්ද කියලා. මේක ඇවිල්ලා තියෙනවා මෙන්න මේ මයික් එක. මයික් එක දැන් මම පාවිච්චි කරන ෆැන්ටෙක් මයික් එක. මේක බරක් අතට බරක් නම් දැනෙන්නේ නැහැ. හරිද? හැබැයි හරි අමුතු ෆීල් එකක් තියෙනවා. බරක් දැනෙන්නේ නැහැ. මෙහෙම මයික් එක අල්ලන්න. එතකොට මේ ෆිල්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට. හරිද? තව මේක මයික් ස්ටෑන්ඩඩ් එක එකක් ගන්න ඕනේ බලමු. මේක තව කේබල් එකක් ඇවිල්ලා තියෙනවා අම්මා. මේක USB-C එකයි USB පෝට් එක දෙකම තියෙනවා මේකේ. ඒක නයිස්. මේකේ තව යට මේක යට මචං මයික් ස්ටෑන්ඩ් එක තියෙනවා. මේක යට වලට බලා ගන්න පුළුවන් මයික් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මයික් ස්ටෑන්ඩ් එකත් එක්ක කියන එක නම් මරු. මේක ප්‍රයිස් වත් මොකද මම තාම දන්නේ නැහැ. හරිද? මම ඔයාලට ඉස්සලා මාස ගහනක් යූස් කරලා බලලා මේක ගැන අදහසක් දෙන්න. දැනට අපි බලමු මොනවද තව ඇවිල්ලා තියෙන්නේ කියලා. මම සරලවම ඔයාලට නිකන් පෙන්නන්න යන්නේ මේකේ තත්ත්වය. මේක මම අන්බොක්ස් කරන්නේ 2025 සැප්තැම්බර් 22 වෙනිදා. හරිද? දැන් මේ පැත්තකින් තියාගමු. ඊළඟට කීබෝඩ් එක. මේ කීබෝඩ් එක ආර්ටෙක් බ්‍රෑන්ඩ් එකෙන් ඉවලා තියෙන්නේ. මේක මෙකැනිකල් කීබෝඩ් එකක්. හරිද? මේකත් මගේ මේන් කීබෝඩ් එක විදියට මම දැන් තියාගන්නවා. බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක මොනවද මගේ කීබෝඩ් එකත් එක්ක තියෙන අඩුපාඩු හරි මොනවද තිබ්බොත් අපි බලමු. මේක හොඳයිද කියලා. එයාලා කියන ගණන් වලට සාධාරණයක් කියනවද වෙනවද අනම්මනම් සීන් එක බලමු අපි මේ ඒ කියන්නේ මේ වගේ කවර් එක බොක්ස් එකේ ඇඩිෂනල් නම් මොකුත් ඇවිල්ලා නැහැ. මේක විතර ඇවිල්ලා තියෙන්නේ.
සවුන්ඩ් එක ටිකක් අමුතුයි. මගේ තියෙන මැකැනිකල් කීබෝඩ් එකට වඩා මගේ තියෙන මැකැනිකල් කීබෝඩ් එක වගේම ෆෙන්ටෙක් එකක් තියෙනවා ඔයාලා දන්නවා. වොලියුම් බටන් එකක් එනවා. මේක තමයි මට ගොඩක් වැදගත්ම දේ තියෙන කීබෝඩ් එකේ වොලියුම් බටන් එකක් එනවා. මගේ මැකැනිකල් කීබෝඩ් එකට වඩා මෙතන තව බටන්ස් 3ක් වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. හරිද? බලමු මේකත් යූස් කරලා බලමු. හරිද? එකක් තුට්ටක් පැත්තකින් තියමු දැන්. තවත් මයික් එකක් කියලා තියෙනවා. මේකත් මවුනෝ බ්‍රෑන්ඩින්. හරිද? මම මේක ස්පෙල් කරනවා නම් හරියට දන්නේ නැහැ මචං. ඒකට තමයි. හරිද? ඒකත් එවලා තියෙනවා. මම මේකේ නම් මොකුත් වර්ග කියන්නේ නැත්තේ මම තාම මේක යූස් කරලා නැති හින්දා ඔයාලට රෙකමෙන්ඩ් කරන්න බෑ. යූස් කරලා තමයි මචං රෙකමෙන්ඩ් කරන්න ඕනේ. ඉතින් අපි බලමු මේකේ තත්ත්වය කොහොමද කියලා. මේකෙත් අර වගේ ෆීල් එකක් තියෙනවා. පේපර් වර්ක්ස් ටික තියෙනවා. මේක අරකට වඩා ටිකක් දිග කේබල් එකක් දීලා තියෙනවා. wow yo what the මචං මේ මයික් එක නම් ටිකක් හරි ප්‍රීමියම් ගතියක් දැනෙනවා අතට. හරිද? මේක මෙටල්. හරිද? අරක නම් ප්ලාස්ටික්. මේක මෙටල්. මේ වටේ එක නම් ප්ලාස්ටික්. මේ මැද කෑල්ල මෙටල්. හරි ටිකක් කරට ප්‍රොෆෙෂනල් මේ ලුක් එකක් තියෙනවා. ලුක් එකක් කියන්නේ ෆීල් එකක් තියෙනවා. හරිද? බලමු. මේක යූස් කරලා බලමු. ඇත්තටම හොඳයිද කියලා. මේක එළියෙන් කොහොමද තිබ්බත් මේක යූස් කරලා බලමු. මේව හොඳයිද නැද්ද කියලා. හරිද? එතකොට ඒකෙත් අර විදිහම තමයි. ඒකෙත් පැක් එකේ ඇවිල්ලා තියෙනවා මචං මයික් ස්ටෑන්ඩ් එකයි ඔක්කොම ඉතින්. මයික් ස්ටෑන්ඩ් එකත් එක්ක ඉන්න එක නම් පට්ට සුපිරියක්. ඉතින් බලමු මේ ටික මම මගේ එදිනෙදා වැඩවලට යූස් කරලා මාස 2-3ක් පාවිච්චි කරලා බලමු මේක හොඳයිද මේවා නරකයිද මේවා ප්‍රයිස් එකට වර්ත්ද ලංකාවේ ගන්න තියෙන අනිත් දේවල් ටික කම්පෙයාර් කරලා බලලා ඇත්තටම හොඳයිද කියලා. හරිද? ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ටික කාලයක් යයි. ඔයාලට මේවා ගැන අප්ඩේට්ස් මගේ ලයිව් එකේදී බලා ගන්න පුළුවන්. මොකද මේව යූස් කරන්නේ මම ලයිව් එකේදී ගොඩක් වෙලාවට. ඉතින් ස්ට්‍රීම් එකට සෙට් වෙන්න මේව ගැන අප්ඩේට්ස් කරන බලන්න. ඉතින් බලමු අපි මේ මහනුවර තියෙන කම්පියුටර් ඒ ඡායාතනෙන් යවපු මේ අමුතු විදිහේ අන්බොක්සින් එකත් එක්ක ඒ කියන්නේ මේ කතාවත් එක්ක මේ දේවල් හොඳයිද නැද්ද අපි හමුවෙමු මේ සියලු අප්ඩේට් වලින් ඉස්සරහට. මම ඔයාලට පාවිච්චි කරන් යද්දි දැනෙන දේවල් ෂෙයාර් කරන්න ස්ටේටස් මගින් මනම් මගින් ඉතින් බලමු. ඉතින් හමුවෙමු. මම ඇත්තටම ආයෙත් කියන මෙයාලා කියපු දෙයට මමත් පුදුම වුණා. රිවිව් එකක් කරත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ රිවිව් එක සහ ඔයාගේ අදහස මේක ගැන කියන්න තමයි කියන්නේ කියලා තමයි මේ බඩු ටික මට එවලා තිබ්බේ. ඉතින් අපි හමුවෙමු තවත් මේ වගේ වීඩියෝස් වලින්. ඉතින් අපිව ෆලෝ කරලා තියාගන්න. මේකේ අප්ඩේට්ස් බලන්න ඉස්සරහට. තවත් මේ එක වීඩියෝස් වලින් අන්බොක්සින් වලින් තව එක වීඩියෝස් වලින් හමුවෙමු. එහෙනම් මම දැන් ටිකින් එන්න ෆලෝ පාරක් දාන්න මතක් කරන්න එපා. ඒ වගේම YouTube, Kick, Facebook, TikTok මේ platform ඔක්කොගෙම මම ඉන්නවා. ඔයාලා කැමති එකකින් ෆලෝ පාරක් දාලා තියාගන්න. ජයන් ජයවා. ඉතින් අදට අපි ගියා. Bye. Respect.